Hi guys, ඔන්න ඉතින් අද සාදරයෙන් අපි ගන්නවා ෆිල්ම් වීඩියෝ එකකට. ඔන්න ඉතින් අපි අද කරන්න යන්නේ ෆිල්ම් එකක් තමයි. එහෙනම් මම බහිනවා ෆිල්ම් එකට. ඔයගොල්ලෝ ෆිල්ම් එක බලාගෙන ඉන්න බහින්න නම් එපා. අයියෝ බස් එක අතරනේ. බස් එක නවත්තලා ආවේ. හරිනේ. එහෙනම් මම යනවා නිදා ගන්න පොඩ්ඩක්. ඕක නෙවෙයිනේ අපිට ඕන. මම යනවා නිදා ගන්න. එහෙනම් අපි නිදාගෙන ඉවර වෙලා හම්බෙමු. හම්බෝ නිදාගත්තා. දැන් රැත් වෙලානේ. ඔව්. අයියෝ. කඩේට යන්න ඕන බත් එකකුත් ගේන්න. බස් එක ගන්න ඕන. ඔක්කොටම ඉස්සෙල්ලා බස් එක ගන්න යන්න ඕන. බස් එකේ යතුරු නෑ. මම මෙතනින් තියලා නෑ කියන්නේ. බස් එක කෝ? දැන් මම මෙතනනේ පාක් කරලා තිබ්බේ. දැන් බස් එකක් නෑ. යතුරු මම බස් එකේනේ තිබ්බේ. අයියෝ. යතුරු මම බස් එකේනේ තියලා තියෙන්නේ. බස් එක හොරගම් කරලා කියන්නේ. ඉතියට කෝල් එකක් ගහන්න. මට බයයි බස් එක ළඟ පාත තියෙද කියලා බලමුකෝ. යෝ බස් එක අතර තිබ්බ එක දැන් නැති වෙන්න බෑ. මේ පැත්තෙත් නැහැ. මෙන්න මෙහෙන් නැහැ. මේ පැත්තේ බලමුකෝ. මේ පැත්තෙත් නැහැ. ඔකෝ මේ පැත්තෙත් නැහැ. පොලිසියට කෝල් කරන්න ඕනේ. මේක නම් හරියන්නේ නැහැ. හැමදාම අපි බස් එක හැමදාම නෙවෙයි. දවසට එකපාරක් හරි බස් එක හොරගම් කරනවා. මේක නම් හරියන්නේ නැහැ. පොලිසියට කෝල් කරන්න ඕන. කොහොනේ ඔයයි නෙවෙයි. හෙලෝ. මේ පොලිස් ස්ටේෂන් එකේද කොළඹ? ඔව්. කියන්න මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා? අනේ සර් මගේ මේ බස් එක හොරගම් කරලා. එහෙමද? කොහෙද ඔයාගේ ලොකේෂන් එක? මගේ ලොකේෂන් එක නම් මං හරියට කියන්න නම් දන්නේ හැබැයි. හරි කවන්න මම ඔයාලට ෆොටෝ එකක් ගෙවන්නම් සනික වෙන්න. හරිද? හරි පුතේ අපි බස් එක හොයලා දෙන්නම් ඔයාට. කලබල වෙන්න එපා ඔයා. අපි හොයලා දෙන්නම් අනිවාර්යෙන්ම. හරි සර් thank you. ඒ සර්ුත් කිව්වා අපිට බස් එක හොයලා දෙන්නම් කියලා. තාපොඩි කෝල් එකක් ඒවිද? බලමු මේ හරි. අන්න කෝල් එකක් එනවා අපිට. හෙලෝ සර්. පුතේ ටග්ගාල් සෙට් එක ගාවට යවද? හරි. හරි සර් හරි. සෙට් එක ගාවට එන්නලු එන්න අපි සෙට් එක ගාවට ගිහිල්ලා හම්බෙමු. හම්බෙනකන් ඔයාලා මෙතනම ඉන්න. හරි guys ඔන්න ඉතින් අපි මේ සෙට් එක ගාවට ආවා. මේ පොලිස් සර් හම්බෙන්නේ කිව්ව පොඩ්ඩක්. මේ සර් අපේ බස් එක. හරි පුතේ පොඩ්ඩක් ඉන්න අපේ යන්න අර සෙට් එක පිටිපස්සේ තමයි ඔයාගේ බස් එක අංගලා තියෙන්නේ. එහෙමද සර්? කවුද මේ සෙට් එක අයිතිකාරය දන්නේ නේ? පේන්නේවත් නෑ බස් එක තියෙද කියලා. බස් එක ඇත්තටම තියෙද සර්? ඔව් පුතේ ඔයා පිටිපස්සට ගිහිල්ලා බලන්නකෝ එහෙනම් බස් එක තියෙද නැද්ද කියලා බලාගන්න පුළුවන්. හරි සර් හරි. යම් බලන්න මගේ බස් එක හොයන්න. බස් එකත් හංගගෙන. මේ ෆිල්ම් එක නම් පොඩි ෆිල්ම් එකක් ඇත්තටම කිව්වද? මම මේ අනිත් එක්කනට හෙන්න තියෙන්නේ කිව්වේ. මම මේක අඳුරන කෙනෙක් බලනව නම් අනිවාර්යයෙන්ම මට වීඩියෝ එක ගැන අනම්මනම් ඒව කියවන්න නම් එපා. මට ඒ කට්ටියන්ගේ මූන්ට කියන්න බැරි නිසා මම මේ වීඩියෝ එකේදී කියන්න හිතුවේ. අනම්මනම් ඒව නම් කියන්න හදන්න එපා. වීඩියෝ එක මෙහෙමයි. මට දෙන්නේ 3 දෙනෙක් චෝදනා නම් කරා. YouTube කරලා කාටද හරි ගියේ අනම්මනම් මට අන්න ඒව කියන්න එන්න එපා. මෙන්න අපේ බස් එක
තලල බස් එක මෙන්න අනේ බස් එක තලල මෙතෙන්ට ගෙනත් දාලා තියෙන්නේ අර මිනිස්සයා. අනේ මේක පොලිසියටත් විරුද්ධව යන්න බෑ. නෑ නෑ පොලිසියෙන් අපිට මේක හොයලා දුන්නේ කොහොම වුණා. නැත්නම් අපි බස් එක ඉන්දියාවට කොහාට ඉන්දියාවට තිය අපිට රටවත් ගෙනිච්චද? අයියෝ ස්ටාර්ට් වෙනවා අපි බස් එක. දීලාවට. අසලට තැන්ක් යූ කියාගෙන යන්න ඕනේ එහෙනම්. ගෙදරටම ආයෙත් නයි යතුර හරි තැන් කියන්න ඕනේ. අර අපි වෙන විතර ගැට්ට උඩින් අපි පිටිපැත්ත ගැට්ට උඩින් දාලා එහෙනම් thank you sir අපිට මේ බස් එක හොයලා දුන්නට හොඳයි sir අපි යනවා sir පියනෝ එහෙනම් අපි අලුත් තවත් අලුත් වීඩියෝ එකක් සෙට් එකක් ආදර මං ගිහලා එන්න මෙන්න මෙතන බස් වල කමින්